හලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අද අපි යන්න හදන්නේ මාතර. ඉතින් මාතර යනවා යාළුවනේ. අද අපි යන්නේ මාතර ට්‍රිප් එක. ගිහිල්ලා අපි ෆොටෝ එකකුත් ගන්නවා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මගේ අනිත් වීඩියෝ දෙකත් බලලම ඕගොල්ලෝ එන්න මේක බලන්න. ඉතින් අපි යන්න හදන්නේ යාළුවනේ මාතර පොල්හේනා වෙරළට තමයි අද අපි යන්නේ. ඉතින් යාළුවනේ මේ ගේම් එක ඉතින් යාළුවනේ ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මගේ කියන්නේ ගේම් එකේ පළවෙනි වීඩියෝ එකේ නම ඇති. ඒකේ නම ඔයගොල්ලෝ ප්ලේ ස්ටෝර් එකේ ගහලා ඔයගොල්ලෝ පොතේ ලියලා ප්ලේ ස්ටෝර් එකේ ගහලා මොකද්ද දාලා මම ලින්ක් එක එහෙම දාන්න දන්නේ යාළුවනේ. ඉන්නවා මන් දැම්ම නම. හරි ඉතින් අද මේ බස් එක තමයි මොකද්ද අද අපේ බස් එක මෙන්න මේක පොරකින් යාළුවනේ. අද අපේ බස් එක යාළුවනේ හිතන්නේවත් නැති බස් එකක් මේ බලන්න යන්නේ. අද අපි ගෙන තියෙන දම් රජින කොහොම සුපිරිනේ දම් රජින කොහොම යාළුවනේ දම් රජින කොහමද යාළුවනේ ගැම්මක් අල්ලනව නේද මේ ඔය දම් රජින කියලා නම ගහලා හැබැයි දම් පාටයි ඉතින් එහෙම දම් රජින කියන්නේ යාළුවනේ මං ඉන්නේ මේ වෙන්න කොයි හරිනේ බලමු මේ හරි යන්න තියනවද අනේ හරිම මං හිතුවේ කඩ ඔන්න ඉතින් යන්නේ අපි ගැම්මෙන් යන්න හදන්නේ ඉතින් පේනවනේ අද අපේ බස් එකේ කොල්ලිටිය අම්මාගේ ගැම්මටම තියෙනවා කාපට් එහෙම අම්මට සිහි වෙන්නම තියෙනවා. ඉතින් යහළුවනේ යංගෝ අද අපි මාතර යනවා රුපියල් 100 හයරක. ඉතින් ඒක පොඩි වීඩියෝ එකක් වුණත් ඉතින් කමක් නැහැ. ඉතින් විෂන් ගන්න. ඉතින් මේ හැම වීඩියෝ එක ලයික් 5000 ගාන තිබ්බොත් යාළුවනේ අනිවාර්යෙන් හැමදාම මම ගේම් ප්ලේ කියන ඕගලන්ට. ඉතින් යාළුවනේ හැමදාම මට ඕනි ලයික්. අර ටීවී එක අපි පහු කරමු යාළුවනේ. මගේ ටීවී එක පහු කරෙන් අපි වෙන පැත්තට හැරුණ නැතුව ටීවී එක යන්නේ කෙලින් යන්න තිබ්බොත් ඌ යන පැත්තටම මං හැබැයි මං එක ටීවී එක පාස්සේ නැත්තම් මම YouTube channel එක ඔක්කොම ඩිලීට් කරනවා යාළුවනේ. වෙන පැත්තකට හැරුණොත් අවුලක් නෑ. එහෙම බෑ යාළුවනේ. මේ ගේම් එකේ චූටි අවුලක් ගන්න ගේම් එක හදපු කට්ටියට ගහන්න ඕනේ යාළුවනේ. ගහනවා ගේම් එක අවුලක් යාළුවනේ. තේරෙනවනේ. ටීවී එක යනවා යන්නේ මට කරන්න දෙයක් නෑ. ටීවී එක යනවා. මේ කොහෙද යන්නේ? මේ තියෙන මාතර බෝධිය තමයි මේ තියෙන්නේ. දැන් මෙතන බෝධියක් පේන්නේ නෑ යාළුවනේ. මම ටීවී එක පිඹගෙන ගිහිල්ලා කමන්නේ ටීවී එක පිඹගෙන ගිහිල්ලා ඒක හොයිච්චා ගම. කොහෙයා ගත්තත් එකයි නැතත් එකයි. වෙන පැත්තකට හැරෙව්වද කියලා කවුද දන්නේ යාළුවනේ. කදයාලනේ මැප් එක බලන්න පින්න මගේ වෙලාව හොඳයි. අම්මට කියලා මේ මාතරේ ආව අයියෝ යාළුවනේ පොඩි වීඩියෝ එකක් සමා වෙන්න ඕනේ. ඉතින් පොඩි වීඩියෝ එකක් අද ඉතින් කරන්න දෙයක් නෑ යාළුවනේ. මාතර ගම මගේ. ඉතින් ඒකින්ද මම මාතර තෝරගත්තේ කවන්නේ. ඔය ෆොටෝ එක ගමු යාළුවනේ.
ඔෆ් කරලා බහිමු කොහමද ඉතින් අපේ මේක අය මේ පැත්තට ඊට ෆොටයක් ගමු යාළුවනේ හරි යාළුවනේ දැන් ෆොටයක් ගමු යාළුවනේ නෑ තා පොඩ්ඩක් අපි යම් පල්ලෙහාට මුහුද පැත්තට යන් යාළුවනේ පොඩ්ඩක් ඉවබන් කාඩ් කරලා ගමු ආමෙන්ටීනේ කො පොල් ගහ අම්මට සිරි වෙන්නම තියෙනවා ඊ ගංගකට නෙමෙයි තිබ්බේ ෆොටයක් ගමුනේ යාළුවනේ බෑවුනේ එක ගත්තියක් නෑ පොඩ්ඩක් දාන්න කාර අරගෙන හරි යාළුවනේ පොල් හේනා වෙරළ මේ තියෙන්නේ යාළුවනේ වෙරළ හරි ගමු ෆොටයක් යාළුවනේ ගැම්මෙන් හරි බං ඉතින් යාළුවනේ අපි මිනිස්සු ටික අපි ආයි පාරට ගිහිල්ලා ගැම්මෙන් ලස්සනට හරවන් ඇවිල්ලා අපි ගේම් එක අවසන් කරනවා ඉතින් යාළුවෝ ඔයයන් තමයි මම මතක් කරනවා ගැම්මෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න ඉතින් යාළුවෝ මේ වගේ වීඩියෝස් මම තව දානවා like එකක් දැම්මොත් ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඇතුලේ ලැග් වෙනවා යාළුවනේ මේ යාළුවෝ ගැම්මෙන් දැක්කවන්නේ ගැම්මෙන් හැරෙලා ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා මාතර හේනා පොල් වෙරළට ඉතින් කොහොමද හැන්ඩල් එක හරවනවා හරි යාළුවනේ එහෙනම් තව වීඩියෝ එකකින් අපි හම්බෙමු එහෙනම් අපි මේ බස්සලා බයි බයි කියලා අපි යනවා එහෙනම් ඔන්න ඉතින් යාළුවනේ 2800ක් අපි ගාව දැන් තියෙනවා අපි කාර් එක ගන්න රුපියල් 4000ක් එකතු කරනවා එහෙනම් අදට අපි ගිහින් එන්න subscribe කරලා like කරලා අනිත් කට්ටියට බන් ෂෙයා පාරක් දාලා තියාගන්න bye bye